අප්‍රේල් මාසේ බූයා පාස් එක ඉවර වෙලා ඔන්න ඉතින් අලුතෙන්ම මැයි මාසේ බූයා පාස් එක පටන් ගන්න තියෙනවා. ඉතින් අපි බලමු බූයා පාස් එකේ තියෙන දේවල් ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ලක් රොයල් එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට රින්නිවෙන්ට් එකක් ස්පින් කරලා බූයා පාස් කාඩ් එක ගන්නත් පුළුවන්. ඉතින් අපි අද බලමු මගේ ලක් එකත් එක්ක බූයා පාස් එක ඩයමන්ඩ් කීයෙන් ගන්න පුළුවන් වේද කියලා. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් එකක් දාලා වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. හරි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඩයමන්ඩ් 9ක් දීලා අපිට එකක් ස්පින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩයමන්ඩ් 90කින් අපිට මෙන්න මේ විදිහට 10ක් ස්පින් කරන්න පුළුවන්. ස්ටාර් ස්පින් එකත් එක්ක අපිට 11ක් ස්පින් දෙනවා. හරි අපි මේ විදිහට ඉස්සෙල්ලාම 90 ස්පින් එක දෙමු. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න අනිවාර්යෙන්ම ඔයාලා channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. දිග්ගටම මේ channel එකේ ඔයාලට වීඩියෝ බලා ගන්න පුළුවන්. හරි ඔන්න ඉතින් මම ඉවෙන්ට් එක ස්පින් කරගෙන යනවා. ඉතින් අපිට තාම මුකුත් ආය නැහැ. මම මේක ස්පින් කීපයක් දීලා එක්ස්චේන්ජ් කරගන්නවා. මොකද මට ටෝකන් තියෙන හින්දා බලමු අපේ ලක් එකත් එක්ක එනවා නම් අපිට ස්පින් අඩු ගානකින් එන්න ඕන. හරි මේකෙත් අපිට බලා ගන්න ටෝකන් 22ක් ආවා. ඉතින් ඩයමන්ඩ් 90ක් 90 කියන ඩයමන්ඩ් අඩුම 300කින් වගේ ආවනම් මේ කාඩ් එක වාසියක් වෙනවා. එහෙනම් ඉතින් බලමු ටිකක් ස්පින් කරලා මේ channel එක sub කරලා අනිවාර්යෙන්ම තියාගන්න. ඔයාලට ඉදිරියේදී giveaway එකක් දෙනවා. එහෙනම් ඔයාලට ඒක වාසියක් වෙයි. එහෙනම් අනිවාර්යෙන්ම channel එක sub කරලා තියාගන්න. හරි අපි තව 91ක් දෙමු. තාම නම් එන්නේ නැති වගේ දැම්ම නම් ඒත් නෑ. හරි අපි එක්ස්චේන්ජ් කරගමු. අවුලක් නෑ. මේ විදිහට 200 කාඩ් එක තියෙනවා. මම 200ක් දීලා මේ විදිහට එක්ස්චේන්ජ් කරගන්නවා. ඉතින් ඔයාලත් මේ BP එක දාගන්න කලින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න. හොඳයි නම් පමණක් ඔයාලා මේක දාන්න අවුලක් නෑ. හරි ඔන්න මම කාඩ් එක නම් ගත්තා. ඊට පස්සේ අපි යමු ඉවෙන්ට් එක පැත්තට. හරි අපිට මේ විදිහට බලා ගන්න නම් අලුතෙන් ඇවිල්ලා තියෙන BP එක ඔන්න ඉතින් BP එක මේ තියෙනවා ලෙවල් එකත් අප් වෙලා තියෙනවා මං හිතන්නේ. හරි මේ විදිහට ලෙවල් එකත් 50ට අප් වෙලා තියෙනවා. ලෙවල් එකත් 50ට අප් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි තව XP ටිකක් අරගෙන ලෙවල් අප් කරලා ඉතින් ටික ගමු. හරි මේ පාර බූයා පාස් එකේ බණ්ඩල් එකත් සාමාන්‍යයෙන් අවුලක් නැහැ. සෙට් වෙන විදිහට තියෙනවා. මේ ඔන්න ඉතින් රිවෝඩ් ඔක්කොම නම් ක්ලේම් කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට ක්ලේම් ඕල් කියන එක දීලා ඔක්කොම රිවෝඩ් ක්ලේම් කරගන්නවා. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අලුතින්ම ඇවිල්ලා තියෙනවා ෆීමේල් බණ්ඩල් එකේ සෙට් එක තියෙනවා. ඉතින් ඒ වගේ මේල් බණ්ඩල් එක තියෙනවා. අවුලක් නැහැ BP එක නම් මේ සාමාන්‍යයෙන් සෙට්. ඊට පස්සේ ඉමෝට් එකක් තියෙනවා මේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඉමෝට් එකක් BP එකේ. හරි ඔන්න ඉතින් මොකක්ද වෙන්නේ BP එකේ ඉමෝට් එකක් තියෙනවා මේ විදිහට. අපි ඉමෝට් එකේ වගේම ගන් එකක් තියෙනවා. මේවා නම් ඉතින් වැඩිය කවුරුත් යූස් කරන ගන් නෙවෙයි. මේ විදිහට ඉමෝට් එක තියෙනවා. මේ ගන් එක අපිට බලා ගන්න රේන්ජ් එකක් තියෙනවා. මැගසින් ඩබල් කරලා තියෙනවා. මූවමන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට ආවට පස්සේ නම් අපිට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතනත් කලිසමක් දීලා තියෙනවා. මේ හිඩල් ස්කිල් එකක් දීලා තියෙනවා. ඕක ටික තමයි ඉතින් BP එකේ තියෙන්නේ. විශේෂ දෙයක් නෑ ආයේ මේ පාර දාගන්න මේ අද රෑන්ක් සීසන් එකක් තියෙන ඔයාලට සාමාන්‍ය 2:00ට විතර රෑන්ක් ගහන්නත් පටන් ගන්න පුළුවන්. රෑන්ක් සීසන් එක කියනවා මේ BR වල මේ තව පැය 10යි තියෙන. පැය 10යි කියනවා 1:00ට විතර 2:00ට විතර එන්නේ. ඉතින් පස්සෙත් ඔන්න මැච් එකෙන් ප්ලේ කරන්න පුළුවන් BR මේ අපි බලමු. ඉතින් හරි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඔන්න අලුතින්ම ගත්ත ටික ඉස්සෙල්ලම මම බණ්ඩල් එක දාලා පෙන්නන කවුරුත් ඉන්න ගන්න කලින් මේ බණ්ඩල් එක දාගන්න ඉන්නවනේ බලාගෙන. හරි මෙන්න මේ විදිහට බණ්ඩල් එක ඔයාලට බලා ගන්න පුළුවන්. අවුලක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් නෝමල් සෙට් වෙන විදිහට තියෙනවා. ෆීමේල් කැරක්ටර් එකකට දාලා බලමු බණ්ඩල් එක. I will take over Horizon.
ෆීමේල් එක්කටත් දාලා බලමු එකක් සෙට් වෙනවද කියලා. ඒක නම් ඒකේ කලිසම හොඳයි චුට්ටක්. මේ ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා මේ පැත්තෙන් බෑක් පැක් එකක්, ඊට පස්සේ ලූට් බොක්ස් එකක් තියෙනවා. ඊට පස්සේ පැරෂූට් එකක් නෑ. ඊට පස්සේ මේ තියෙන්නේ ස්කයි බෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ වෙහිකල් පැත්තට ආවට පස්සේ ජිප් එකට ස්කිල් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ ටික ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඕ ටික තමයි ඇවිල්ලා තියෙන්නේ අලුත්ම BP එකේ. ඊට පස්සේ අපිට ඉමෝට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉමෝට් එකත් අපි බලමු පොඩ්ඩක්. කොයිද මේ තියෙන අලුතින්ම අපි ඉමෝට් එක. The future belongs to බූය පාස් එක nanotechnology. බලා ගන්න පුළුවන්. ඉතින් හැමදාම වගේ ඔන්න අදත් බූය පාස් එක අරගෙන ආවා. ඉතින් ඔයාලත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. දිගටම මේ channel එකේ වීඩියෝ දානවා. ඒ හින්දා අනිවාර්යෙන්ම channel එක sub කරලා bell එකත් all කරලාම තියාගන්න. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා.